අයිබෝවන් අද අපි අපේ වැඩසටහන් වල මූලාරම්භයේ වශයෙන් ඒ කියන්නේ මූලික වැඩසටහන වශයෙන් මම හිතුවා වැඩිපුරම සුලභව අපේ කාන්තාවන් අතර දකින්න තියෙන රෝග තත්ත්වයක් ගැන කතා කරන්න. ඒ කියන්නේ අපි අද මුළු ලෝකෙම ගත්තා. හැම කාන්තාවම පස් දෙනෙකුටම එක්කෙනෙක් මේ තත්ත්වයෙන් පෙළෙනවා කියන එක දැන් වර්තමානයේ වගේ තියෙනවා. ඒ කියන්නේ කාන්තාවන් අතර ඩිම්බ නොමේරීමේ තත්ත්වය. එම ඩිම්බ නොමේරීමේ තත්ත්වය කාන්තා රෝග ගණනාවකට හේතු වෙනවා. ඒ වගේම මෙම තත්ත්වය නිසා අපිට හුඟක් අපේ කාන්තාවකගේ අපි කාන්තාවකගෙන් අපේක්ෂා කරන බොහෝ දේවල් ඇය තුලින් ඉෂ්ට වෙන්නේ නැති තමක් මෙතනින් පෙන්වුම් කරනවා. ඒ කියන්නේ අපි කාන්තාවක් කියලා කිව්වම හැම වෙලාවකම බලාපොරොත්තු ඉතා සුන්දර යෝධියක්. ඒ කියන්නේ වරක් බැලුවොත් නැවතත් බලන්න තියෙන අතීතයේ කිවිදියන්ගේ කවියන්ගේ වර්ණාවලික පාත්‍රණු ගන්නවා. ඒ කියන්නේ පුලුළු කුල, පියවරු වල තියෙන පිරුණු ගතිය සහ හැම කාන්තාවක් කිව්වම වෙන රූපේ ඒ ආකාරයෙන්ම තියෙන්න ඕනේ. දැන් එය නැති වෙන්න ප්‍රධාන හේතුවක් වෙනවා මේ ඩිම්බ නොමේරීමේ තත්ත්වය. ඩිම්බ නොමේරීමේ තත්ත්වය ඇයි අපිට ඇති වෙන්නේ කියන එක අපි අද කතා කරමු. ප්‍රධාන වශයෙන් මේ සඳහා හේතු ගණනාවක් බලපානවා. එකක් වර්තමානයේ කාන්තාවක්, ඒ කියන්නේ අපි කුඩා දරුවියක් බාලකාලයේ ඉක්ම වෙලා වැඩි වී පැමිණුණන් පස්සේ ඇයගේ යුවතිය කියන කාලය ආරම්භ වෙනවා. මේ යුවතිය කාලයත් එක්ක ඇයගේ උසස් චක්‍රය බොහෝ විට අපි අපේක්ෂා කළාට ක්‍රමිකව සිද්ධ වෙයි කියලා අපේක්ෂා කර පමණින් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ඒකට හේතු වෙන විවිධ හේතු බලපානවා. ඇයගේ මානසික තත්ත්වය, ඒ වගේම ඇය ඉන්න පරිසරය, ඇය ගන්න කෑම බීම, ඒ වගේම ඇඳුම් පැළඳුම් හැම දෙයක්ම ඒ වගේම විශේෂයෙන් ඇගේ ශරීරයේ තියෙන හෝමෝන වල අසමතුලිතභාවය මේකට ප්‍රධාන හේතුවක් වෙනවා. ඩිම්බ නොමේරීමේ තත්ත්වය කියන තත්ත්වය ඇති වෙන්නේ. ඒතර මේක අපි අඳුරගන්නේ කොහොමද කාන්තාවක් තුලින් කියලා ගත්තොත් විශේෂයෙන් එම අපි හිතමු තාම කෙලිල් වල ඉන්න එම යුවතිය එම දැරිවිය ඇයගේ ශරීරයේ වෙනස්කම් ඇති වෙන්න පටන් ගන්නවා මේකත් එක්ක. මේ ඇයගේ ඊටම ලස්සනට තිබුණු රූපය සමහරට අඳුරු පැහැයක් ගන්න පුළුවන්. ඒ වගේම බෙල්ල අවට කළු පැහැයක් වෙන්න පුළුවන්. නිකටේ ඕම වර්ධනය වෙන දෙයක් ඇති වෙන්න පුළුවන්. ශරීරයේ මහත් වීමක් වෙන්න පුළුවන්. අනේ එවැනි ලක්ෂණ ප්‍රධාන වශයෙන් අපි මූලාරම්භය වශයෙන් හිතන්න ඕනේ. අපි අනිත් දවසේ අනිත් වීඩියෝ එකකින් ඊට ටික බලාපොරොත්තු වෙමු.